ඔබට ඔබේ කම්මැලිකම පෙනේවි. ඔබට ඔබේ වීරියවන්ත තැනුත් පෙනේවි. කම්මැලිකම් විදිහට අඳුන ගන්නවා නම් ඒක දක්ෂකමක්. කම්මැලිකමක් විදිහට අඳුන ගන්න අදක්ෂ නම් ඒ අදක්ෂතාවයේ හේතු කරගෙන වැටෙන්නේත් මොකේද? කම්මැලිකමටමයි. ඒකනේ ගොඩාක් වෙලා තියෙන්නේ. අපිට කාර්ය බහුලයි, අපිට වැඩ වැඩි, අපිට මේවා කරගන්න වෙලාවක් නැහැ. ස්වාමීන් වහන්සේලා බණ කිව්වට ඒ කියන හැටියට අපිට කරගන්න බෑ කීකේ මේ නොයේක වචන එන්නේ ඇයි? තමන්ගේ කම්මැලිකම තමන් විසින් සාධාරණීකරණය කරන්න මහන්සි ගන්න නිසා. ඔබට මතකද මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ළඟ මහාන වෙච්චි උත්තර කියන තරුණ සාමණේර නම. ඔය උත්තර කියන තරුණයා සේනිය බිම්බිසාර මහා රජුරුවන්ගේ රාජ්‍යයේ හරි කීර්තිමත් තරුණයෙක්. ඊටාම ගුණ යහපත්, ඊළඟට හොඳ වීරෝදාහරයි. හැමෝම ආස තරුණයෙක් තමයි උත්තර. උත්තරට අවුරුදු 16 වයස එනකොට රජගහ නුවරම උත්තර කීර්තිමත් වුණා. එතකොට උත්තරට හිත ගියා මගධ මහා අමාත්‍ය මගධේ හිටපු මහා ඇමතිතුමාට උත්තර ගැන හිත ගියා. ඒ ඇමතියාගේ නම වස්සකාර. පින්වතුන්ලට මතක ඇති, අහලා ඇති. වස්සකාරය කියලා කියන්නේ සේනිය බිම්බිසාර රජුරවන්ට හිටපු ප්‍රධාන මහා ඇමති. ඔය මහා ඇමතිට උත්තර ගැන හිත ගිහිල්ලා කල්පනා කළා මේ උත්තර කොළුවා හරි වටින කොල්ලෙක්. මේ වගේ කොල්ලෙකුට මගේ කෙල්ල දෙන්න තියෙනවා නම් මගේ කෙල්ලගේ ජීවිතයට එන කලදසාවත් හොඳ වේවි. ඒ නිසා උත්තර කොළුවත් එක්ක කතා කරන්න ඕන මගේ දුවව විවාහ කරලා දීම ගැන. දවසක් ගෙන්නුවා. ගෙන්නලා මහා ඇමති කියනවා උත්තර තරුණයාට, උත්තර මං හරි පැහැදිමින් ඉන්නේ උත්තර ගැන. පුතේ මට ඉන්නවා අවුරුදු 16ක ගෑනු ළමයෙක්. මගේ දුව. මං කැමති ඔබ මගේ දුවව සරණ පාව ගන්න ඕන. පුතේ මගේ දුවව අරගෙන දුවව හොඳට රැක බලා ගනින් කිව්වා. එතකොට උත්තරගේ හිත තිබුණේ වෙනම තැනක. උත්තර තරුණයා ඒ වෙනකොටත් සාරිපුත්ත මහරහතන් වහන්සේව ඇසුරු කරනවා. උත්තර තරුණයා කල්පනා කළා මේ වස්සකාර මහා ඇමතියාට මේක කියන්න ඕනේ මම මහාන වෙන්න ඉන්නේ කියලා. මට පැවිදි වෙන අදහසක් තියෙනවා කියන එක මං කියන්න ඕනේ. ඒක ඉතින් මෙයාට කී කරන්න පුළුවන් එකක් නෙමෙයි. මං ඒ නිසා මගේ පාඩුවේ මගේ පැවිද්දට පසුබිම හදා ගන්න ඕන. දැන් මම බෑ කියනවා. උත්තර තරුණයා වැඩි දුර හිතුවේ නෑ. කෙලින්ම කිව්වා වස්සකාර මහා ඇමතුමනි බෑ. මම විවාහ ගැන තාම අදහසක ඉන්න කෙනෙක් නෙමෙයි. ඒ නිසා ඔබේ දුවව විවාහ කරගන්න කියන ওই වචනේ මම ප්‍රතික්ෂේප කරනවා කියලා. දැන් කාගේ වචනේද ප්‍රතික්ෂේප කළේ? මහා ඇමතියාගේ වචනේ ප්‍රතික්ෂේප කළේ. මහා ඇමතියා කිපුණා. හොඳයි උඹ එහෙම දෙන්නේ. උඹ ඔහොමනම් එන්නේ මං අවස්ථාවක් හම්බුණාම උඹ ගැන බලා ගන්න. වෛර බැඳගත්ත මහා ඇමති. උත්තර තරුණයා වැඩි කාලයක් ගියේ නෑ. ගිහි ජීවිතය අත්හැරියා මහාන වුණා. මහාන උනේ අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟ. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍යයා. දැන් තාම සාමණේර. බොහෝම ගුණගරුකයි. සාරිපුත්ත මහරහතන් වහන්සේට උපස්ථාන කරගෙන සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් ධර්ම විනයත් ඉගෙනගෙන බොහොම හොඳට ජීවිතය ගත කළා. දවසක් උත්තර සාමණේරයන් වහන්සේ පාන්දර අවදි වෙලා ඔය උදෑසන වමනා කරන පැන් ආදිය ලැහැත්ති කර ඉන්නකොට සාරිපුත්ත මහරහතන් වහන්සේගේ කුටියෙන් යම් කෙඳිරිලි හඬක් ඇහුණා. එතකොට ඉක්මන් කරලා ගියා සාරිපුත්ත මහරහතන් වහන්සේ කුටියට. ගිහින් උගුර පාදලා අනේ ස්වාමීනි ඔබ වහන්සේට යම් අසනීප තත්වයක්වත්ද මට මේ කෙඳිරිලි හඬක් ඇහුණා කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් ඇහුවා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ උත්තර සාමණේරයන් වහන්සේට කියනවා අනේ ඒකනේ උත්තර මගේ මේ උදරාබාධයක් හැදිලා බඩ රිදෙන්න ගත්තනේ. මේ බඩේ රුජාව ටිකක් එන්න එන්නම දරුණු වේගෙන එනවා.
ටිකක් අමාරුයි වගේ කිව්වා. එතකොට උත්තර සාමණේරයන් වහන්සේ හරි දුකටපත් වුණා. අනේ මට ආදරෙන් ධර්ම විනය කියලා දෙන මගේ ආචාර්යන් වහන්සේ ලෙඩ වෙලා. වන්දනා කරගෙන කිව්වා අනේ ස්වාමීනි ඔබ වහන්සේ අද පිණ්ඩපාතේ වඩින්න මහන්සි වෙන්න එපා. ස්වාමීනි ඔබ වහන්සේ ටිකක් විවේක සුවයෙන් වැඩින්න. මං ඔබ වහන්සේට බෙහෙතකුත් එක්කම මං පිණ්ඩපාතේ දාන චුට්ටකුත් අරන් ඉන්නම්. ස්වාමීනි පරක්කු නොවෙයිම මං වඩින්නම් කියලා. ඒ වෙනකොට සාමාන්‍යයෙන් අලුයම 5ට වගේ ඇති පාන්දර. පාන්දරින්ම පාත්‍රය අරගෙන පිටත් වුණා. පරිසරෙත් යම් පමණකට කළුවරයි. ඒ පිටත් වෙන පාර අයිනීමයි තිබුණේ පොඩි ගඟක්. මේ ගංගාවෙන් තමයි භික්ෂුන් වහන්සේලා සාමාන්‍යයෙන් ওই මුවදෝවණය කරගෙන ඒ කටයුතු ටික කරගන්නේ. උත්තර සාමණේරයන් වහන්සේ මෙතෙන් එනකොට පරිසරේ අඳුරුයි. කල්පනා කළා මං පොඩ්ඩක් මූණ හොද ගන්නට ඕනේ කියලා. පාත්‍රේ මේ ගම් ඉවුරේ තිබ්බා. සිවුරත් පොඩ්ඩක් පැත්තකට වෙන්න තිබ්බා. තියලා අඳන සිවුර පිටින් වතුරට බැස්සා. වතුරට වහිනකොට වතුර හරි සනීපයි. වතුර සනීප හින්දා කල්පනාවක් ආවා මූණ හොද ගන්නවා වෙනුවට පොඩ්ඩක් ගිලිලා පැම් පහසු වුණා නම් හොඳයි කියලා. අනේ මේ අඳුරේම වතුරේ ගිලුණා. මේ මොහොතේ බලන්න මේවා සිද්ධ වෙන හැටි මේ මොහොතේම ඒ අසල ගමක හොරකමක් සිද්ධ වෙලා හොරක මේ බඩුව හොරකම් කරනකොටම මිනිසුන්ට සද්ද ඇහුණා. ගෙදර මිනිස්සු අවදි වුණා. අවදිලා කෑකොස්සන් ගහලා දැන් හොරාගේ පස්සේ මිනිස්සු පන්නගෙන ඇවිල්ලා. හොරා අතට අරගත්ත රත්තරන් බඩුවත් අතේ තියාගෙන මිනිසුන්ගෙන් බේරෙන්න දිව්වා. දුවගෙන එනකොට මේ හොරාට දකින්න ලැබුණ අර අඩ අදුරේම උත්තර සාමණේරයන් වහන්සේගේ පාත්‍රය තියෙනවා. මේ හොරා තමන්ගේ අතේ තියෙන රන් බහණ්ඩේ මේ පාත්‍රය තුලට දැම්මා. කල්පනා කළා මිනිසුන්ට අහුණත් අතේ බඩු නැත්තම් බේරෙන්න පුළුවන්. ඒ නිසා මේක පස්සේ ඇවිල්ලා ගන්න පුළුවන් තැනක් කියලා හිතාගෙන අර පාත්‍රය ඇතුළට රන් බහණ්ඩේ දැම්මා. දාලා හොරා දිව්වා. මිනිස්සු පන්නගෙන ඇවිල්ලා මිනිසුන්ට මේ ගම් ඉවුර ළඟින් හොරා කොහෙටද පැන්නේ කියලා හිතාගන්න බැරුව ගියා. මිනිස්සු ටික බැලුවා වටපිට බැලුවා. බලද්දී එක මිනිසෙක් එහෙට මෙහෙට දඟලනකොට අර පාත්‍රේ කකුල වැදුනා. කකුල වැදිලා පාත්‍රේ පෙරළුණා. පාත්‍රය ඇතුලේ තිබුණු රන් බහණ්ඩේ මෙහෙම එළියට ආවා. මේ තියෙන්නේ අපි හොයාගෙන ආපු බඩුව. මේක මෙතන තියෙනවා කියන්නේ හොරත්කෝ මේ ළඟම ඇති කියලා බලනකොටම අර උත්තර සාමණේරයන් වහන්සේ වතුරේ ගිලිලා උඩාවනේ. උඩ එන ගමම අර ඉන්නේ හොරා කියලා මේ මිනිස්සු උත්තර සාමණේරයන්ව අල්ලලා ඇදලා ගත්තා. පාර දෙකක් ගැහුවා. ආයෙ මුකුත් ඇහිල්ලා බැලිලා නැහැ. උඹ හිතුවාද අපෙන් බේරෙන්න මේ වතුරේ බැහැලා බේරෙන්න හිතුවද කියලා? පාර දෙක ගහලා අත් දෙක පිටිපස්සට අල්ලලා බැඳගෙන ඇද්දගෙන අරන් ගියා. දැන් උත්තර සාමණේරයන් වහන්සේ කියනවා අනේ මං මෙහෙම එකක් කළේ නෑ. මම මේ මහාන වෙච්ච උන්වහන්සේ නමක්. මම මේ පාන්දර ජාමෙම ගමට යන්න ආවේ මගේ ආචාර්යන් වහන්සේ ලෙඩ වෙලා. ඒ උත්තමයන් වහන්සේට බෙහෙතකුත් එක්ක හදවගෙන යන්නයි මම මේ යන්නේ. මේ මුකු කිව්වට අර මිනිස්සුන්ගේ කන වැකෙන්නේ. මේ මිනිසුන්ට ඒක ගානන්නේ. වචනයක් කතා කරනකොට ගහනවා. ගගහා ඇදගෙන ගියා. බලන්න කොච්චර අහිංසක සාමණේර නමක්ද. නමුත් මේ ජීවිතවලට වෙන අකරදැප්ප. ඇදගෙන අරගෙන යනකොට සේනිය බිම්බිසාර මහා රජුරු රජමාලිගාවේ හිටියේ නැහැ. කරුණ දුරදිග බලලා විසඳන සේනිය බිම්සර රජු ඒ මාලිගාවේ වැඩ හිටියා නම් උත්තර සාමණේරයන් වහන්සේට නිදොස් බව ලැබෙනවා. රජුරු නැති නිසා නඩු කතා කරන්න හිටියේ කවුද? වස්සකාර මහ ඇමති ඉඳගෙන ඉන්නවා. මහ ඇමතිතුමා ළඟට අඳනය පිටින් උත්තර සාමණේරයන් වහන්සේ මිනිස්සු ඇදගෙන එනවා. මහ ඇමතිට දකින්න ලැබුණා. දැක්ක ගමන් අඳුරගත්තා මේ උත්තර නොවේ. මිනිසුන්ට අහුවෙලා ගුටි කාලා නිල් වෙලා
හොඳ පාඩමක් ඉගෙනගෙන වගේ. වස්සකාර ඇමති දුරදී මැහුවා මිනිසුන්ගෙන් මොකෝ මේ ඕක අවල්ලගෙන. එතකොට කිව්වා මහා ඇමතිතුමනි මේකා මේ රම් බහන්ඩේ හොරකම් කරලා අපෙන් බේරලා පැනලා යන්න හැදුවා. අපෙන් කොහේ බේරෙන්නද අපි ඇල්ලුවා. රන් බහන්ඩෙත් එක්කම පෙන්වන්නේ. එතකොට වස්සකාර ඇමති වැඩිදුර කතා කළේ නැහැ. උත්තර සාමණේරයන් වහන්සේ මොනවද කියන්නේ කියලා ගණන් ගත්තේවත් නැහැ. බඩුත් එක්ක හොරු ඇල්ල වුණා නම් බඩුත් එක්කම දැන් හොරා අහුවෙලා නම් ආයේ මොනවටද වැඩිදුර නඩු? අරගෙන ඵලයල්ලා උල තියාපල්ලා කිව්වා. ආයේ නඩු කතන්දර නැහැ. ඉර වැටිගෙන එනකොට උත්තර සාමණේරයන් වහන්සේ උලක් උඩ ඉඳලා අත් දෙක පිටිපස්සට බැඳලා කකුල් දෙකත් බැඳලා උල උඩ හිඳුවලා ශරීරේ පසාරු කරගෙන මේ උල ñරගගා ටික ටික බහිනවා. අධික වේදනාවක් මේ ශරීරයට දැනෙනවා. ඒ අධික වේදනාව දැනෙද්දී පවා වේදනාව ඉක්මවා ගියපු තමන්ගේ කායික වේදනාව ඉක්මවා ගියපු වේදනාවක් උත්තර සාමණේරයන් වහන්සේගේ හිතට එනවා. ඒ තමයි අනේ මගේ ආදරණීය ආචාර්යන් වහන්සේ තාම බඩේ අමාරුවෙන් ඇත්තේ. උන්වහන්සේට බෙහෙතක් නොලැබෙන්න ඇති. අයියෝ මට වෙච්ච අකරතැබ්බේ උන්වහන්සේ දන්නේ නැහනේ. තමන්ගේ ආචාර්යන් වහන්සේ ගැන මතක් වෙන්න ගත්ත කොච්චර කෙලෙහි ගුණද? කොච්චර කෙලෙහි ගුණද? තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙලෙහි ගුණ දන්නා සත්පුරුෂයන්ව හරි ඉක්මනින් බුදු ඇසින් දකිනවා. සත්පුරුෂයාව බුදු නෙතට හරි ඉක්මනින් පේනවා. බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැන්නුවර දෙව්රම් මහවේරේ. තථාගත බුදුරජාණන් වහන්සේ දැක්කා උත්තර නම් වූ අහිංසක සාමණේරයන් වහන්සේ උල හිඳුවලා. ශරීරේ පසාරු කරගෙන උල බහිනකොටත් තමන්ගේ ආදරණීය ආචාර්යන් වහන්සේ සිහි කර ඉන්නවා. මහා කාරුණික වූ තුන් ලෝකාග්‍ර වූ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ එරදිහෙන් සවැන්නුවර දෙව්රම් මහා විහෙරේ ඉඳලා උත්තර සාමණේරයන් වහන්සේගේ ළඟට වැඩියා. වැඩම කරලා උත්තර සාමණේරයන් වහන්සේ උලේ ඉඳගෙන ඉද්දිම භාග්‍යතුන් වහන්සේ ඔළුවට අත තියනවා. බුදුරජාණන් වහන්සේගේ ඒ ශ්‍රී හස්තයේ පහස උත්තර සාමණේරයන් වහන්සේට ලැබෙනකොටම කොහොම අමතක වෙලා ගියා. උත්තර සාමණේරයන්ට භාග්‍යතුන් වහන්සේ මෙහෙම කියනවා. උත්තර ඔයා මේ උලක ඉඳගෙන විඳවන්නේ උත්තර ඔයාගේම කර්මයක්. උත්තර ඒ කර්මයේ විඳ විඳ යන ගමන දැන් නවත්තන්න. දැන් ඕක ඇති. මොකද්ද මේ උත්තර සාමණේරයන් වහන්සේට සිද්ධ වෙච්ච කර්මේ? ඈත අතීතයේ එක්තරා ගම්මානයක හිටපු සාමාන්‍ය ගැමි දරුවෙක් ටිකක් හිතුවක්කාරයි. මේ කොල්ලා දවසක් සෙල්ලම් කර කර ඉන්නකොට මෙයාට ටිකක් ලොකු පහේ කුරුමිනියෙක් අහුණා. අර ගොමු කුරුමිනි වගේ ලොකු එකෙක් අහුණා. මෙයා මේ කුරුමිනියාව අල්ලලා මේ කුරුමිනියාට මෙයාට හිතුණා වද දෙන්න ඕනේ කියලා. මෙයා කුරුමිනියාව අතේ තියාගෙන කට්ටක් හෙව්වා. ඔය කටු ගහක් ළඟ තිබුණා. ඒ කටු ගහින් මෙයා කට්ටක් කඩාගෙන දැන් මේ කුරුමිනියාට මේ කටුවෙන් ටික ටික අනිනවා. ටික ටික මේ කට්ට කුරුමිනියාගේ ඇඟ ඇතුළට බස්සන්න රැහැත්ති මෙයා. මේක කරනවා දකිනකොට මෙයාගේ අම්මා කෑ ගැහුවා. මොකද්ද කොල්ලෝ උඹ කරන්නේ අහිංසක සතාට? අතරපන් ඕකව. අම්මා දොස් කිව්වා. අම්මා දොස් කියනකොට මේ තමන් මේ කරන ක්‍රියාවට විරුද්ධ වෙනකොට අම්මා මේ කොල්ලා අම්මට කියලා තියෙනවා උඹ කටවහගනි. මං මට ඕන එක කරන්නේ. මට එක එකව කියාගෙන ආවොත් එහෙම මේ කුරුමිනියට කරන එකමයි මං උඹටත් කරන්නේ කියලා මේ කොළුවා අම්මට එහෙම කිව්වා. අම්මගේ වචනේ ප්‍රතික්ෂේප කළා අර කුරුමිනියාට කට්ට ඇනලා කුරුමිනියව මැරුවා. ආත්ම භාව ගානක්. ආත්ම භාව ගානක් නොකරපු වරද්දකට උල තියලමයි කියනවා මැරෙන්නේ. මොන සතෙක් වෙලා ඉපන්නත්
නොකරපු වැරද්දකට මේ ශරීරේ පසාරු කරගෙන යන්න උලක් බස්සනවා කියනවා. එහෙමමයි මැරිලා තියෙන්නේ. ආත්ම ගානක් විඳව ඇවිල්ලා ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය පැවිදි වුණා. පැවිද්දටපත් වුණත් අර කර්ම විපාකේ බලන්න ආවනේ. භාග්‍යවතුන් වහන්සේ ඕක වදාලා. බුදුරජාණන් වහන්සේ ඕක වදාරපු ගමන් උත්තර සාමණේරයන් වහන්සේගේ ළඟ තිබුණා වීරිය. වීරිය කියන එක හොඳට තිබුණා. වීරිය නොතිබුණා නම් කුසීත චරිතයන් නම් කල්පනා කළයි අපේ ඉතින් මගේ කර්මෙන් ඉතින් මොනවා කරන්නද දැන් ඉතින් උල බහිනකම් මම මේක ඉඳන් ඉන්නවා කියලා. වීරියවන්තයෙක් නිසා හිතුවා මම මේ උලක් උඩ ඉඳගෙන මගේ මට මෙච්චර ආදරණීය ආචාර්යන් වහන්සේ නමක් හම්බෙලත් උලක් උඩ ඉඳගෙන මෙහෙම විඳවලා මට මගේ ජීවිතය අවසන් කරන්න වෙන්නේ මගේ පෙර සසරේ කර්ම නිසා නම් මගේ සියලු කර්ම මේ ජීවිතේ මේ මොහොතේ නැසනවා. එහෙමතුවා. තමන් ඉන්නේ කොතනද? තමන්ට වෙන්නේ මොකද්ද? ඇඟ දිගේ උලක් බහිනව නේද? ඔක්කොම අමතක කළා. ඔක්කොම අමතක කළා වීරිය කළේ කුමක් උඩ ඉඳගෙනද? උලක් උඩ ඉඳගෙන ඇඟ දිගේ බහින උලක් උඩ ඉඳගෙන වීරිය කළා. උලක් උඩ ඉඳගෙන ධර්මයේ හැසිරෙන්න වීරිය කළ හැකිනම් විගතුනේ අපි මේ වැඩේ නිසා මට ධර්මයේ හැසිරෙන්න බෑ මේ වැඩේ නිසා මට කටයුතු මේකින්ද මට අවහිරයි මේකින්ද මට අරවිරයි කියන එක ගැලපෙනවද? ඒක අපේ කුසීතකමම නෙමෙයිද? කුසීතකමමයි. ඒ නිසා මේ කුසීත හිත ඔබට කියාවි මේ කටයුත්ත තිබුණේ නැත්තම් උඹට වීරිය කරන්න තිබුණා මේ කටයුත්ත තමයි බාධාව කියලා. එතකොට ඔබ කියන්නේ ඔබේ හිතටම නෑ අපේ උත්තර කියන සාමණේරයන් වහන්සේ උල උඬල ඉඳලාත් වීරිය කළා. උලේ ඉඳලා ධර්මයේ හැසිරුණා නම් ඇයි මට බැරි ධර්මයේ හැසිරෙන්න? ආන් එහෙමයි අපි වීරිය ගන්න. ඒ නිසා මේ ගිහි පැවිදි අපි කාටත් මේක හරි වැදගත්. ගිහියන්ටත් පැවිද්දන්ටත් වීරිය කියන එක හිතට එනවාට වඩා වැඩිපුර එන්නේ මොකද්ද? කම්මැලිකමයි. කම්මැලිකම හිතට ආපු ගමන් කම්මැලිකමට මේ හිත ගානට කම්මැලිකම ආපු ගමන් හිතත් ඒකට නිකන් තකට තක පෑහිලා යනවා. කම්මැලිකමටම ලකුණු දාගෙනවනේ. ඔව් ඉතින් ඇත්ත මේ වැඩ නොතිබ්බා නම් කියලා කම්මැලිකමටම ලකුණු දානවා. අදින් පස්සේ කම්මැලිකමට ලකුණු දාන්න එපා. මේ බණපදේ ඔබේ කන වැකුණු මොහොතේ ඉඳන් පිංගුතුලේ කම්මැලිකමට ලකුණු දෙන්න එපා. කම්මැලිකමට ලකුණු දීගෙන කම්මැලියෝ විදියට හිටියොත් අපිට මේ දුක්ඛිත සසරේ ආයෙමත් යන්න වෙයි. අපි කම්මැලිකම පරද්දලා දැම්මොත් වීරිය වැඩුවොත් මේ දුක්ඛිත සංසාර ගමනින් නිදහස් වීම පිණිස වීරියවන්ත ශ්‍රාවකයෙක් බවට අපට පත් වෙන්න පුළුවන්කම ලැබේ. බලන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාරන ඔය වීරිය ගැන ධර්මසේනාධිපතින් වහන්සේ මෙහෙමයි කියන්නේ. පළගක් බැඳගෙන වාඩි වුණාට පස්සේ එයාගේ දන හිස් දෙක වැස්සට තෙමෙන්නේ නැත්නම් ආන් ඒ වගේ ඉඩකඩකුත් වීරිය වඩනා භික්ෂුවට හොඳටම ප්‍රමාණවත්. තමන් යම් තැනක වාඩි වුණාට පස්සේ ඒ වාඩි වෙච්ච තැනට වැස්සක් කඩා හැලෙද්දි දන හිස් දෙක ඒ වැහි වතුරට තෙමෙන්නේ නැත්තම් කුටියක් විදිහට එච්චරකුත් ඇති. ආන් එහෙම තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ වීරිය ගැන වදාළේ.